මේ දවස්වල තියෙන මේ ඩෙන්ගු රෝගී තත්ත්වයක් ඒ වගේම රට පුරාම තියෙන වෛරස් ආසාදන නිසාත් අපි බොහෝ දෙනෙකුට වෛද්‍යවරු කියන දෙයක් තමයි රුධිර පරීක්ෂාවක් කරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් සමහරට ඔයාගේ ડોක්ටර් කියලා ඇති රුධිර පරීක්ෂාවක් කරගන්න කියලා. බොහෝ වෙලාවට අපි බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි මේ වගේ රුධිර පරීක්ෂාවක් කරගන්න කිව්වට පස්සේ මේ රිපෝට් එක ડોක්ටර්ට පෙන්නන්න කලින් පොඩ්ඩක් අපි ඔක කියවලා බලනවා. ඉතින් මේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් එහෙම නැත්නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් එහෙම නැත්නම් FBC පරීක්ෂණයක් කරගත්තට පස්සෙත් ඔයගොල්ලෝ සමහර විට කරන දෙයක් තමයි මේකේ තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හොට දාලා බලන එක. සමහර විට මේක බලලා සමහර අය බය වෙනවා. මොකද මේකේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම සමහර විට මේකේ හයි ලෝ කියලා තියෙනවා. ඉතින් සමහර අය පුරුදු වෙලා ඉන්නවා මේ දැන් අලුත්ම තියෙන ට්‍රෙන්ඩ් එකක් තමයි මේක chat GPT එකට දාලා ඇනලයිස් කරලා බලනවා. ඒ වගේම කලින් කරපු රුධිර පරීක්ෂාවක් තිබුණොත් එහෙම ඒකත් එක්ක කම්පෙයාර් කරලා බලනවා. ඉතින් ડોක්ටර්ට පෙන්නන්න කලින් ඔය වගේ নানা ආකාර දේවල් ඔයගොල්ලෝ මේ රිපෝට් එක බලලා හිතනවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් එහෙම නැත්නම් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරගත්තට පස්සේ දල අදහසක් මේ ගැන ගන්න කියන කාරණාව ඉතාම සරලව කියලා දෙන්න. මුලින්ම කියන්න ඕනේ වැදගත් කාරණාව තමයි රුධිර පරීක්ෂාවක් කරගත්ත පමණින්ම ඔයාට තියෙන මෙන්න මේ රෝගය කියලා තනියම තීරණය කරන්න බෑ. ඒක ડોක්ටර් කෙනෙක්ටවත් බෑ. මොකද සාමාන්‍යයෙන් වෛද්‍යවරු විදිහට අපි කරන දෙයක් තමයි අපි රෝගියා මුලින් පරීක්ෂා කරලා බලලා රෝග ලක්ෂණ රෝග ඉතිහාසය බලලා අවශ්‍ය වුණොත් විතරයි මේ රුධිර පරීක්ෂාවක් කරගන්න කියන්නේ. මෙන්න මේ කරුණු කාරණා සියල්ල එකට සංසන්දනය කරලා තමයි අපි රෝග විනිශ්චයකට එන්නේ. ඒ කියන්නේ රෝගියාගේ රෝග ඉතිහාසයත් රෝගියාට තියෙන රෝග ලක්ෂණත් අපි පරීක්ෂා කළ රෝගියාගේ හොයාගෙන රෝග ලක්ෂණත් ඊට අමතරව අපි කරන පරීක්ෂණ වාර්තාත් බලලා මේවල තියෙන සම්ප්‍රයුක්තයක් එහෙම නැත්නම් සම්පින්ඩනයක් විදිහට තමයි අපි රෝග විනිශ්චයකට එන්නේ. එහෙම නැත්නම් රුධිර පරීක්ෂාව විතරක් කරලා මේ රෝගියාට තියෙන මෙන්න මේ රෝගී කියලා නිශ්චිතවම කියන්න බෑ. ඩෙන්ගු රෝගයේදීත් මේ විදිහටම තමයි අපි ඔබට ඩෙන්ගුද නැද්ද කියලා හරියටම කියන්නේ. ඉතින් මම අර මුලින් කිව්වා වගේම රුධිර වාර්තාවක් ගත්තට පස්සේ ඕකේ තියෙනවා ගොඩක් දේවල්. WBC, platelet, hemoglobin, ඊට අමතරව neutrophil, leukocytes වගේ වචන ගානාවක් තියෙනවා. සමහර විට මේ වචන දැක්කම ටිකක් බය හිතෙනවා. ඇත්තටම සම්පූර්ණ රුධිර වාර්තාවක් කියන්නේ ඔයාගේ ලේවල තියෙන සම්පූර්ණ සෛල ගැන දල වාර්තාවක්. මේ වාර්තාවේදී අපි ප්‍රධාන වශයෙන්ම බලන සංඝටක කීපයක් තියෙනවා. රතු රුධිර සෛල, සුදු රුධිර සෛල, පට්ටිකා, හිමොග්ලොබින් කියන දේවල් තමයි අපි ප්‍රධාන වශයෙන්ම බලන්නේ. ඉතින් අර මම මුලින් කිව්වා වගේම මේ පරීක්ෂාවෙන් අපි රෝගයක් තහවුරු කරලා හරියටම කියන්නේ නැහැ. මේ පරීක්ෂණ වාර්තාව කියන්නේ අපි රෝග විනිශ්චයට භාවිතා කරන එක මෙවලමක් විතරයි. ඉතින් මේ සම්පූර්ණ රුධිර වාර්තාව ගැන ඊටම සරලව කියනවා නම් මෙහි ප්‍රධානම සංඝටකයක් තමයි හිමොග්ලොබින් කියන්නේ. හිමොග්ලොබින් කියන්නේ ඔයාගේ රතු රුධිර සෛලවල තියෙන ඔක්සිජන් පරිවහනයට උදව් වෙන ප්‍රෝටීන් වර්ගයක්. විවිධ හේතු නිසා මෙන්න මේ හිමොග්ලොබින් ප්‍රමාණය ඔයාගේ අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රක්තහීනතාවය සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ ලේ අඩු වුනහම මෙන්න මේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. ඊට අමතරව යකඩ උණතාවයකදී වගේම විටමින් B12 සහ ෆෝලේට් උණතාවයකදීත් මේ විදිහට ඔයාගේ හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන්. ඔයාගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ RBC කියන්නේ ඔයාගේ රුධිරයේ තියෙන රතු රුධිර ශෛලවල ප්‍රමාණය. ඉතින් මේ රතු රුධිර ශෛල වලට යටින් තියෙනවා MCH, MCV සහ MCHC කියලා. මේ අගයන් වලින් දල වශයෙන් කියන්නේ ඔයාගේ රතු රුධිර ශෛලවල ප්‍රමාණයත් ඒ වගේම ඒවා ඇතුලේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණයත් ගැන. විවිධ රෝගී තත්ත්වයන් නිසා මෙන්න මේ RBC වල අගය අඩු වෙන්නත් වැඩි වෙන්නත් පුළුවන්. රුධිර පරීක්ෂණ වාර්තාවේ වැදගත්ම සංඝටකයක් තමයි WBC කියන්නේ. WBC එහෙම නැත්නම් සුදු රුධිර සෛල කියන්නේ අපේ ඇඟේ තියෙන ආරක්ෂක හමුදාව. අපේ ඇඟට ඇතුල් වෙන විස බීජ වලට එරෙහිව සටන් කරන්නේ මෙන්න මේ සුදු රුධිර සෛල. WBC වල අගය වැඩි වෙනවා බැක්ටීරියා ආසාදනයකදී. ඒ වගේම සමහර ප්‍රදාහක තත්ත්වයන් වලදීත් රුධිරයේ ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්ත්වයන් වලදී WBC වැඩි වෙන්න පුළුවන්. WBC අඩු වෙනවා සමහර වෛරස් ආසාදන වලදී. උදාහරණයක් විදිහට ඩෙන්ගු රෝගය සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී තව වැදගත් කාරණාවක් කියන්න ඕනේ WBC වැඩි වුණා කියලා අනිවාර්යයෙන්ම ඔයා ඇන්ටිබයොටික්ස් ගන්න ඕනේ නැහැ. රුධිර පරීක්ෂණ වාර්තාවේ තියෙන තව වැදගත් සංඝටකයක් තමයි නියුට්‍රොෆිල්ස් කියන්නේ. මේ නියුට්‍රොෆිල්ස් වැඩි වෙන්නේ සාමාන්‍ය බැක්ටීරියා ආසාදන වලදී. ඒ වගේම තමයි රුධිර පරීක්ෂණ වාර්තාවේ තියෙන ලිම්ෆොසයිට්ස් වැඩි වෙන්නේ සාමාන්‍ය වෛරස් ආසාදන වලදී. හැබැයි මම අර මුලින් කිව්වා වගේම මේවා ඔයා තනියම බලලා ඔයාට තියෙන්නේ මොකක්ද කියලා තීරණය කරන්න යන්න නම් එපා. දැන් මේ දවස්වල රුධිර පරීක්ෂණ වාර්තාවක් කරගත්තට පස්සේ අපි වැඩිපුර උනන්දු වෙන සංඝටකයක් තමයි රුධිර පට්ටිකා. එහෙම නැත්නම් ප්ලේට්ලට්ස් කියන්නේ. ඇත්තම රුධිර පට්ටිකා කියන්නේ අපේ ලේ කැටි ගැහෙන්න උදව් වෙන සංඝටකය. ඉතින් මේ ප්ලේට්ලට්ස් අඩු වෙනවා ඩෙන්ගු රෝගී තත්ත්වෙදිත් ඒ වගේම වෙනත් වෛරස් ආසාදනවලදීත් ඊට අමතරව ඔයාගේ ඇට මිදුළු වල යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනකොටත් මෙන්න මේ ප්ලේට්ලට්ස් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර පට්ටිකා වැඩි වෙන රෝගී තත්ත්වෙනුත් තියෙන්න පුළුවන්.
ඉතින් මම නැවතත් කියනවා වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් කරන්නේ මේ රුධිර පරීක්ෂණ වාර්තාවක් අරගෙන ඔයාගේ රෝග ලක්ෂණත් ඔයාගේ රෝග ඉතිහාසයත් වෛද්‍යවරයා ඔයාව බලලා හොයාගත්ත රෝග ලක්ෂණ සංසන්දනය කරලා තමයි ඔයාට තියෙන්නේ මොකක්ද කියලා තීරණය කරන්නේ. එහෙම නැතුව රුධිර පරීක්ෂණ වාර්තාවක් විතරක් කරලා ඔයාට තියෙන මෙන්න මේ රෝගය කියලා කියන්න අපිට බෑ. අවසාන වශයෙන් කියන්න ඕන වැදගත් කාරණාවක් තමයි ඔයා රුධිර පරීක්ෂණ වාර්තාවක් ගත්තට පස්සේ ඒක ડોක්ටර්ට පෙන්නන්නේ නැතුව ඔයා තනියම අන්තර්ජාලය බලලා හරි එහෙම නැත්නම් chat GPT වගේ එකකට දාලා හරි තනියම ඇනලයිස් කරගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේ රුධිර පරීක්ෂණ වාර්තාව අරගෙන ඔයාට මේක ගන්න කියපු ડોක්ටර් හරි හොස්පිටල් එකට හරි යන්න ඕනේ. එහෙම නැතුව ඔයා මේක තනියම බලලා තනියම තීරණය කරලා තනියම ප්‍රතිකාර කරගන්න ගියොත් එහෙම ඔයාව අනිවාර්යයෙන්ම අමාරු වැටෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ මේ ඩෙන්ගු තියෙන කාලෙකදී නම් මේ වගේ දේවල් කරන්න එපා. අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් හම්බෙලා මේ රිපෝට් එක පෙන්නලා තමයි ප්‍රතිකාර ගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ දවස්වල හැමෝම උනන්දු වෙන මේ රුධිර පරීක්ෂණ වාර්තාව ගැන යම්කිසි අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා, දන්නේ නැති අයටත් බලන්න ෂෙයා කරන්න.